එතකොට අපි Unity එක ඩවුන්ලෝඩ් කරා, Visual Studio එක ඩවුන්ලෝඩ් කරගත්තා. දැන් අපි අද දැන් යන්නේ player movement එක. දැන් ඒකට Unity එක ඕපන් කරගන්න ඕනේ. Unity එක ඕපන් කරගන්න Unity hub එක ඕපන් කරගන්න. නැත්නම් Unity කියලා game engine එක මේ වුණාට පස්සේ ඒක ක්ලික් කරන්න. එතකොට මේක එහෙමම pop up වෙනවා. ඒකට ගිහිල්ලා new project ගිහිල්ලා new project එකේ දැන් මේකේ ඔයා 2021 වගේ නම් ගත්තේ මෙතන ඇති 2D URP කියලා. ඒක අවුලක් නෑ. එතන ඒක හරි නැත්තම් මෙතන 2D built-in render pipeline කියන එක හරි ගන්න. ඒ දෙකම කියන්නේ එකම project විදිහට තමයි යන්නේ. මේක කියන්නේ ඒ දෙකම එකයි මොකක් ගත්තත්. එහෙම කරලා මෙතන ඔයා දෙන්න වාගේ දැන් ඔයා හදන project එකට project name එකක් දෙන්න. ඊට පස්සේ වාගේ දැන් කොහෙටද මේක save වෙන්න ඕන location එක ඒ වගේ ටික තෝරලා create project දෙන්න. ඊට පස්සේ දැන් ඒක ඕපන් කරගත්තාට පස්සේ මේ වගේ තමයි ඔයාලට පෙන්නන්නේ වගේ engine එක. ඊට පස්සේ දැන් මේක තියෙන ඒවා ටික බලුවොත් ඔයාලට මෙතන scene කියලා එකක් තියෙනවා, මෙතන game කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා main camera එක තියෙනවා, ඒක තියෙනවා properties ටික ඔයාලට මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන scene කියලා එකක් තියෙනවා. ඒ scene එකේ මේ sample scene කියන එක rename කරගන්න ඕනේ. rename කරගන්න game කියලා. ඊට පස්සේ ඔයාලා main camera එක මෙතන තියෙනවා. ඔයාලට ඒක බලන්න ඕන. මෙතන main camera එක. ඊට පස්සේ මෙතන මේ hierarchy එකට ගිහිල්ලා දැන් ඔයා ඉස්සෙල්ලා player නේ හදන්නේ. එතකොට මෙතන ඔයා hierarchy එකට ගිහිල්ලා ඔයා ගන්නේ create empty කියන එක. ඔයා create empty ගන්න ඕනේ empty child වත් empty parent වත් නෙමෙයි. ඔයා ගන්න ඕනේ create empty කියන එක. create empty කියන එක අර game object කියලා ගත්තට පස්සේ ඒකට ඔයා player කියලා දීලා enter ඔබන්න. player object එකක් කිසිම දෙයක් ඔයාලට මෙතන visible වෙලා පේන්නේ නැති හින්දා ඒකවත් නැත්නම් මෙතනවත් ඔයාලට visible වෙන්නේ නැති හින්දා ඔයා කරනවා component එකක් add කරගන්නවා. මේ sprite renderer කියන component එක ඔයා add කරගන්නවා. ඊට පස්සේ ඒක add කරගත්තට පස්සේ මෙතන sprite කියලා තියෙනවනේ. එතන none තියෙන්නේ. එතකොට ඔයා මේක click කරලා මෙතන මේ ඇහක් වගේ තියෙන එක ඔයා visible කරගන්න. visible කරගත්තට පස්සේ ඔයා මෙතන hexagon top එකක් වගේ ගන්නවා. හරි. ඔය ස්ටක් වෙලා වගේ තිබ්බ ටිකක්. හරි. ඒක ක්ලික් කරලා දැන් ඔයාගේ ඒ ගේම් කියන්නේ ඔයාගේ ස්ක්‍රීන් එකට දැන් ඔබ්ජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා මේ විදිහට. දැන් player කියලා ඔබ්ජෙක්ට් එකක් දාගත්තා. අපි ඊට පස්සේ දැන් මෙතන යාට කියන්නේ දැන් ඔබ්ජෙක්ට් එක කියන්නේ යාට මොකක් හරි දැම්ම කියලා පෙන්නන්න ඕනේ හින්දා අපි මෙතන sprite renderer කියලා එකක් දාගත්තා. අපි දැන් rigid body 2D කියලා එකක් දාගන්න ඕනේ. ඒකෙන් තමයි කියන්නේ දැන් 2D වගේ ගේම් එකක් මේක කියන්නේ හදද්දී මේකෙන් තමයි physics ඒක තියෙන දේවල් ඒ කියන්නේ පල්ලෙහාට මෙහෙම වැටෙන ඒවා එහෙම physics ටික define වෙන්නේ මෙහෙම. මේක ඉතින් add කරගන්නේ તો add component කියලා ගිහිල්ලා rigid body 2D කියලා ගහපුවාම ඒක click කරන්න. එතකොට මේ වගේ එකක් ඔයාලට add වෙනවා. ඒකේ මේ gravity scale එක එක නම් තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් gravity scale එක තියෙද්දි මෙහෙම run කරපොත් ඉන්න වෙලා යනවා ගන්න. දැන් gravity scale එක කියලා නම් තිබ්බේ ඒක කියන්නේ මෙතනින් මෙහෙම පල්ලෙහාට වැටෙනවා. කියන්නේ මෙතන කියන්නේ 2D ගේම් එකක් වුණාට මේක top down හින්දා ඒක top down කියන්නේ අපි සාමාන්‍යයෙන් මෙතන මේ උඩින් බලගෙන ඉන්නේ මෙතන යන සාමාන්‍ය ඔළුව වගේ පේන එක තමයි ඒ කියන්නේ ඔළුව වගේ පේන්න ඕන විදිහ තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි gravity scale එක මෙතන බිඳුව කරගන්න ඕනේ. එතකොට gravity scale එක බිඳුව තිබ්බට පස්සේ ඊට පස්සේ ආයෙ රන් කරාට පස්සේ මෙයා වැටෙන්න විදිහක් නැහැ. දැක්කනේ. ඊට පස්සේ මෙයා මේ විදිහට දැන් අර මෙතන පල්ලෙහාට වැටෙන එක නවතිනවා.
යා දැන් අද අපි ඔබ්ජෙක්ට් එකයි ඊට පස්සේ 360 එකයි හදාගත්තට පස්සේ දැන් අපි දැන් ඉන්පුට් එක කියන්නේ ඉන්පුට් එකක් දීලා ඒ කියන්නේ සාමාන්‍ය හිතන්න රෝස් කීස් හරි මොකක්කින් හරි දැන් මෙයා දැන් මූව්මන්ට් වෙන්න ඕනේ. ඒකට අපි කරන්නේ මෙතන අපි දැන් ඇසෙස්ටර් වල ගිහිල්ලා දැන් අපි මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් ඒ කියන්නේ ස්ක්‍රිප්ට් ටික හදා ගන්න ඕන හින්දා මෙතන ප්ලස් බටන් එක ඔබලා හදාගන්න ෆෝල්ඩර් අපි මෙතන ෆෝල්ඩ් ස්ට්‍රක්චර් එක හදාගන්නේ. මෙතන ඔයාලා ඉන්න දැන් ස්ක්‍රිප්ට් වගේ එකක් තියෙනවා ස්ක්‍රිප්ට් කියලා. දැන් ස්ක්‍රිප්ට් හදාගත්තම ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඔයා තව ෆෝල්ඩර් එකක් හදාගන්න දැන් ඔයාලා මෙතන සීන් ඒ කියන්නේ දැන් මෙතන සීරීස් වලට ගියොත් ඔයා මෙතන ගේම් කියලා දාගත්තේ. ඒ හින්දා මෙතනවා දාගන්න රීනෙම් කරමු. මෙතනවා දාගන්න මේ විදිහටම සීන් කියලා. ඊට පස්සේ දැන් සීන් එකක් ගත්තොත් මේක දැන් ඇතුලේ ඉන්නේ ප්ලේයර් විතරක් නෙමෙයිනේ. එතකොට ඔයා ඒ කියන්නේ දැන් එනිමිලා එහෙම ඉන්නවනේ. ඒ හින්දා ඔයා මේක එතන හයිරාකි වලට ගිහිල්ලා ෆෝල්ඩර් ප්ලේයර් කියලා එකකුත් ගන්න. ප්ලේයර් ෆෝල්ඩර් එක. මෙතනින් වාට ප්ලේයර් ඊට පස්සේ එනිමීස් ඔය බ්ලා අතන තියෙන ඔක්කොම ටික වාට දාගන්න පුළුවන් අතර ෆෝල්ඩර් එකක් එතකොට පස්සේ. මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඔයා C# ස්ක්‍රිප්ට් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ යාගේ බිහේවියර් එක මොකක්ද කියලා මෙතනදී අපි හදන්නේ ප්ලේයර් මූව්මන්ට් එක හින්දා ප්ලේයර් මූව්මන්ට් කියලා දෙනවා. ප්ලේයර් මූව්මන්ට් කියලා දෙනවනේ. ඒක දැන් ඔයා ප්ලේයර්ට කියන්නේ මේ තියෙන ප්‍රොපර්ටිස් වල ඔයා ප්ලේයර් මූව්මන්ට් කියන එක දාන්න ඕන හින්දා ඔයා මෙතන ඇඩ් කොම්පෝනන්ට් කියන එකට යන්න ඕන. මෙතන ඔයා ඇඩ් කොම්පෝනන්ට් එකට ගිහිල්ලා ඔයා ප්ලේයර් මූව්මන්ට් කියන එක ක්ලික් කරනවා. ප්ලේයර් මූව්මන්ට් ස්ක්‍රිප්ට් එක. ඒ කියන්නේ මෙතන ප්ලේයර් මූව්මන්ට් ස්ක්‍රිප්ට් එක ඔයා දැන් මෙතන ප්‍රොපර්ටිස් වලට දාගත්තානේ. දැන් වාට කලින් වීඩියෝ එකේදී කිව්වා දැන් Unity එක දාගෙන වාට Visual Studio එක දාගන්න කියලා. Visual Studio එක දැන් තමයි ඕන වෙන්නේ. මේක දැන් ප්ලේයර් දැන් ස්ක්‍රිප්ට් එක දැන් මේ C# ස්ක්‍රිප්ට් එකක් ඔයා හදන් තියෙන්නේ. මේ C# කියන ස්ක්‍රිප්ට් එකට කියන්නේ තමයි මේ ලෝගෝ එක තියෙන්නේ. ඒක ඔයා දෙපාරක් ටච් කරපු ගමන් ඔයා විෂුවල් ඔයාගේ එතකොට ඒක ඩබල් ටච් කරාට පස්සේ ඔයාගේ විෂුවල් ස්ටුඩියෝ එක මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන් attached to unity කියලා දෙනවා. ඒ කියන්නේ මේකේ ඔයා දැන් කෝඩ් එක ගහලා දැන් මෙතන player movement කෝඩ් එකනේ තියෙන්නේ. ඒ player movement එක ඔයා මෙතන කෝඩ් කරලා ඉවර වෙලා ඒ කියන්නේ සේව් කරනවා කියන්නේ මෙතන සේව් කරගන්නේ control එකයි s එකයි ඔබලා සේව් කරලා attached to unity කියලා එකව ක්ලික් කරලා ඊට පස්සේ ඔයා Unity එකට මෙහෙම ගියාට පස්සේ ඔයාට ඉතින් ටික වෙලාවක මෙහෙම ලෝඩ් වෙනවා වගේ එකක් ගියාට පස්සේ ඔයාගේ ස්ක්‍රිප්ට් එක ලෝඩ් වෙනවා. ඒකත් ඒ කියන්නේ ඒක නෝමල් වලට කලින් දැනගන්න කිව්වේ ඒක නක් ඔයාලා. ඒ කියන්නේ වෙන්නේ මොකද්ද ප්‍රොසෙස් එක කියලා. හදාගත්තනේ දැන් මේ ස්ක්‍රිප්ට් එක එහෙම අපි හදාගත්ත හින්දා දැන් මේ මෙතන මේ ස්ටාර්ට් පොයින්ට් ඒව අපිට වැඩක් නැහැ. අපි ඒ හින්දා මෙතන තියෙන මේ මෙතඩ් ටික අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි ඒ හින්දා ඒ ටික අයින් කරලා දානවා. දැන් අපි එතකොට දැන් අතන ඔබ්ජෙක්ට් එක හදද්දී දැන් අපි දැම්මනේ දැන් rigid body 2D කියලා අපි දැම්මනේ. අපි ඒ හින්දා මෙතන හදා ගන්නවා private tag කියලා. private rigid body 2D body 2D කියලා මේ වගේ අපි ප්‍රයිවට් කියලා එක හද මෙතන ප්‍රයිවට් කියලා දාන්නේ දැන් C දැන් ඕනම ඒ කියන්නේ දැන් C# එකේ නම් දැන් access modifiers කියලා තියෙනවානේ. access modifiers වලට දැන් ප්‍රයිවට් කියලා දාන්නේ ඒ ක්ලාස් එකේම ඒ ක්ලාස් එකට විතරයි access කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ access modifiers වල කොටස් තුනක් තියෙනවා private, protected and public කියලා. හතරක් තියෙනවා ඩිෆෝල්ට් කියලා. ඔයාලා ඩිෆෝල්ට් එක නම් මෙතනදී පාවිච්චි කරන්නේ නැහැ.
ඊපස්සේ අපි දැන් හදා ගන්න ඕනේ දැන් මේක පළවෙනි පාරට ඉනිෂියලයිස් වෙද්දී ඒ කියන්නේ දැන් කෝඩ් එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ ඒ පළවෙනි පාරට ඉනිෂියලයිස් වෙද්දී මෙතඩ් එකක් හදන්න ඕනේ. ඒකට අපි හදනවා void method එක. එහෙනම් අපි break මේක තමයි කියන්නේ දැන් ඒක පළවෙනි පාරට ඉනිෂියලයිස් වෙද්දී ඒ කියන්නේ ඉනිෂියලයිස් වෙද්දී එන ඒ කියන්නේ මෙතන තියෙන කෝඩ් එකෙන් තමයි එතන වැඩ කරන්නේ. සරලව කිව්වොත්. break කියලා මෙතඩ් එකක් දාන්නේ ඒකෙන්ද. එතකොට දැන් අපි මෙතන හදාගත්ත මේ rigid body 2D කියන එකට අපි මෙතන get එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ඒ කියන්නේ component මෙතන get component එකක් දෙන්න ඕනේ මේ හදාගත්ත එක. එහෙනම් අපි මෙතන rigid body 2D මෙතන කියන්නේ වාට එනවා. ඒ කියන්නේ ඉන්ට්‍රෝ ටික එකම ටැබ් එක ඔබන්න. එතකොට ඒ ටික ෆිල් වෙනවා. මෙයාලා රෙකමන්ඩ් කරනවා ඒ කියන්නේ මේ කියන්නේ Visual Studio එකේ. ඒක වාට ඒ පෙන්නන කෝඩ් එක ගන්න ඕන වා කරන්න ඕනේ ටැබ් එක ඔබන එක. මම දෙක දාන්න නැත්තම් ඊට පස්සේ දැන් අපි කියන්නේ දැන් මේක දැන් velocity එකක් වගේ හදන්න ඕනේ. දැන් මෙතන වෙක් වෙලා දැන් මේ get component එක ගත්තනේ. ඒකට අපි කරන්නේ private void fix update කියන එක දෙන්නේ. fix update එකෙන් තමයි fix update එකේ තමයි අපි velocity එක දාන්නේ. ඊට පස්සේ body 2D dot velocity සමානයි අපි new කියලා එකක් හදලා අපි දෙනවා vector 2. එතකොට දැන් මේක ඇතුලේ අපි xy ඒකේ රගයන් දෙන්න ඕනින්ද ඒ කියන්නේ සාමාන්‍ය මූවමන්ට් එක අපි ඊට පස්සේ මෙතන කියන්නේ හරියටම කියන්නේ මෙතන තියෙන මේ නම් කරලා තියෙන ඒවා හරියටම දෙන්න. ඊට පස්සේ අපි මේක සේව් කරනවා. සේව් කරලා යනවා මේකට. ඊට පස්සේ දැන් මම මේක සේව් කරාට පස්සේ මෙතනින් දැන් මෙතන සේව් කරපු ස්ක්‍රිප්ට් එක මේ වගේ ලෝඩ් වෙනවා. දෙනවා C# එකේ කරන එක. මේකේ දැන් මේක වැඩ කරේ නෑ. ඒ වැඩ කරේ නැත්තේ දැන් මෙතන දැන් properties වල මේ player movement කියන script එක මෙතන add component එකක add කරලා නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. මෙතන එතකොට ඔයාලට null point exception එකක් වගේ ආවොත් එතන ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ මොකක්ද ඔයාගේ කියන්නේ තියෙන වැරදි ඒ කියන්නේ මොකක්ද පේන error එක කියලා බලලා මෙතන බලන්න කලින් නම් මෙතන තිබ්බේ නැති හින්දා මම ඒක දැම්මට පස්සේ දැන් හරි. එතකොට දැන් මේක වැඩ කරොත් අපි මේක දැන් move වෙන්න ඕනේ. හරි දැන් මේක move වෙනවා. දැන් අපි එතකොට දැන් හදන්න ඕනේ දැන් මොකක් හරි input එක ගැන. අපේ input system එකේ දැන් මෙයා මේ පැත්තට ගිහලා විතරක් හරියන්නේ නැති හින්දා මේ වටේට movement එක දෙන එක දැන් අපි හදන්න ඕනේ. දැන් මෙයා මේ පැත්තට විතරක් ගිහලා හරියන්නේ නැහනේ. එතකොට දැන් ඒක දැන් input system එක හදන්නේ දැන් අපිට Unity ලම يعني default input system එකක් දීලා තිනවා ඒකට. දැන් ඒක කොහොමද හදන්නේ කියලා දන්නවනම් ඔය යන්න ඕනේ මෙතන window කියන එකට window එකට ගිහිල්ලා මෙන්න මේ package manager කියන එක ඔයා ක්ලික් කරන්න. package manager ඔයා ක්ලික් කරාට පස්සේ මෙතන දැන් ඔයා මෙතන packages වලින් දැන් ඔයා සාමාන්‍යයෙන් ඉන්නේ මම හිතන්නේ in project එකේ. මෙතන Unity registry කියන එකට ගිහිල්ලා මෙතන ඔයා input system කියලා search කරගන්න. එතකොට මෙතන ඔයාට input system කියලා දෙනවා. ඒක ඔයා මෙතන install කියන එක දෙන්න. එතකොට මේක install වෙනවා ටිකකින්. ඒක දැන් install වෙලා ඉවරනාට පස්සේ ඔයාලට මේ වගේ එකක් ආවොත් මේක no කරන්න යන්න එපා. මෙතන restart editor කියන එකට yes දෙන්න. එතකොට මේ තියෙන ඒ කියන්නේ මේකේ Unity ආයෙ මේක restart කරගන්නවා. මේකෙත් ඔයා save දෙන්න. ඊපස්සේ දැන් ආයෙ මේක ආයෙ සැරයක් මේක Unity engine එක restart වෙනවා. restart වුණාට පස්සේ මේ තියෙන pop up එක අයින් කරන්න දැන් මේක වට වෙලා නැහැ. ඊට පස්සේ ඔයා player object එකට ගිහිල්ලා දැන් ඔයා input system එක ඒ කියන්නේ දාගත්තනේ. ඒක component එකක් විදිහට ඔයා add කරගන්න ඕනේ. අගත්ත
ඉන්පුට් සිස්ටම් එක කොම්පෝනන්ට් එකක් විදිහට දාගන්න ඕන හින්දා add component ගිහිල්ලා මෙතන player input කියන එක ටච් කරනවා. ඊට පස්සේ create action ගිහිල්ලා මෙතන folder එකක් අලුතෙන් හදන්න input කියලා ඒක ඇතුලේ input කියන මේක save කරන්න. save වුණාට පස්සේ මේ වගේ එකක් pop up වෙනවා. මේකේ එයා default දෙන ඒවා තියෙන්නේ move එක look එක fire එක අපිට දැන් අපි මේකේ හදන්නේ player movement එකකින් මෙතන player ගේ movement එක තියෙන හින්දා මේ ටික තමයි මෙතන WSD කියන්නේ arrow keys ඒ ටික තියෙනවා. මේක අයින් කරගමු. ඊට පස්සේ අපි අපේ script file එකට input එක දෙන්න ඕන හින්දා මෙතන private void on animate move නෙමෙයි ඕනේ on move ඕනේ. ඒක අයින් කරගන්න. ඊට පස්සේ on move කියලා දාගත්ත එකේ ඒ කියන්නේ input value එකක් දෙන්න ඕන හින්දා එතන input value කියලා එතන දාගන්න. ඊට පස්සේ මෙතන කියන්නේ මෙතන දැන් ඔයාගේ මෙතන input system කියලා කියනවා දාගත්තට පස්සේ මෙතන reference තියෙනවා. වගේ නැත්තම් මෙතන using unity engine.input system කියලා ඔයා විතරින් දාගන්න. ඊට පස්සේ මේක ඇතුලේ ඔයා දාන්න ඕනේ input value.get එකක් get vector 2 මෙතන semicolon එකක් අන්තිමට තියෙනවා. ඊට පස්සේ උඩ ඔයා මෙතන variable එකක් දෙන්න ඕනේ private vector 2 movement input කියලා එතන ඊට පස්සේ මෙතන input value කියන එක එතන movement input එකකට දෙන්න ඕන හින්දා එතන movement input සමානයි input.get vector. ඊට පස්සේ මෙතන rigid body velocity අපි new vector එක කියන්නේ මෙයා නිකන් මේ පැත්තට නිකන් ගියා විතරනේ. එතකොට ඒක move input එකකින් යන්න ඕන හින්දා මෙතන move input දීලා semicolon එකක් දෙන්න. මේක එතන save කරලා අපි unity එකට ගියාට පස්සේ ඊට පස්සේ වාගේ input කියන්නේ WSD වලට අනුව මේක move වෙනවා. එතකොට මේකේ දැන් තියෙන speed එක වාට අඩුයි නම් ඒ කියන්නේ අඩුයි තමයි. අඩු හින්දා අපි ස්පීඩ් එක හදන්න ඕනේ. මෙතන ගත්තු ස්පීඩ් ප්ලේයර් මූවමන්ට් වල ස්පීඩ් එක නැති හින්දා අපි එතෙන්ට ගිහිල්ලා ආයෙ වෙරියබල් එකක් දාගන්නවා private float දාන්නේ decimal value එකක් දානවා දශම මොන හරි දාන්න ඕන. එතන float දාගන්න speed semicolon එකක් දාන්න. ඊට පස්සේ මේක වෙන එකකින් ඔයාලට access කරන්න ඕනේ නැති හින්දා synchronization filter. හරි. ඊට පස්සේ මෙතන දැන් ඔයා හදාගත්ත ස්පීඩ් එක මූවමන්ට් ස්පීඩ් එක අනුව ඒ කියන්නේ ඒකෙන්
වැඩි වෙන්නේ කියන්නේ මේ වේගයට යන්න ඕන හින්දා මෙතන මල්ටිප්ලයි කරනවා ස්පීඩ් එක. ඊපස්සේ මෙතන ආයි සේව් කරලා ඔයා යන්න ආයි වගේ යුනිට් එකට. යුනිට් එකට ගියාට පස්සේ දැන් මෙතන ස්පීඩ් කියලා පෙන්නනවා. මේක දැන් සාමාන්‍යයෙන් 7ට වගේ දාගත්තොත් ස්පීඩ් එක දැන් 7ට වගේ දාලා රන් කරලා බැලුවොත් ටික ලෝඩ් වෙනවා. හරි දැන් කලින් තිබ්බ ස්පීඩ් එකට වැඩිය කියන්නේ 7 ගුණයක ස්පීඩ් එකකින් දැන් ඔයා මූව් වෙනවා. එපිසෝඩ් එකෙන් ප්ලේයර් මූව්මන්ට් එක WSD වලින් එන විදිහට අපි හදාගත්තා. ඒ කියන්නේ අපි ඉන්පුට් එකක් දුන්නාට පස්සේ යා යන කියන්නේ මූව්මන්ට් එක අපි හදාගත්තා. නැත්තම් කලින් වීඩියෝ එක පටන් ගත්තීම නැත්තම් යා නිකන් එක පැත්තකට විතරනේ ගිහින් තිබ්බේ. එතකොට මේකෙන් අපි ඉන්පුට් සිස්ටම් එක මූව්මන්ට් ඉන්පුට් සිස්ටම් එක මේ විදිහට හරියටම හදලා ඉවර කරා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කරන්න තියෙන්නේ අපි මෙයාට දැන් අපි ඇසිස්ට් එකක් දාන්න ඕනේ මොකක් හරි ඒක දාලා ඊට පස්සේ මෙයාගේ මූව්මන්ට් ස්මූත් කරලා අපි මේකට ෂූට් ෆන්ක්ෂන් එක දාන්න තමයි ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ ටික තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. එහෙනම් ඉතින් thank you.